ජෝසප් පරාජසිංහම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතනයේ හින්න එයා accused එක්කෙනෙක්. ඒකට සම්බන්ධ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසිරි චන්ද්‍රකාන්තන් ඊට අමතරව මේකට පෙර කරුණා පිල්ලයන් කණ්ඩායම විසින් මෙන්න මේ කොළඹ බෞද්ධ ලෝක මාවතේ රවීන්ද්‍රන් කියන හිටපු උපකුලපතිව පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරලා දාන්නේ. මේ වර්ෂා කියන දැරිය අවුරුදු 6ක මේ දැරිය පැහැරගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම කරලා දාපු එකට කරුණාගේ මාධ්‍ය ලේකම් කියනවා පිල්ලයන් කරා කියලා, පිල්ලයන්ගේ මාධ්‍ය ලේකම් කියනවා කරුණා කරා කියලා. අන්නේ ඒ සදීෂ් කුමාර් චන්ද්‍රරාසා කියන එක්කෙනාගේ දුව අවුරුදු 8ක ළමයෙක් පැහැරගෙන යනවා. ඊට පස්සේ මේ ධනුෂ්‍ය සදීෂ් කුමාර් කියන ළමයා හම් වෙනවා මේ ලිඳක. මේ තියෙනවා මේකේ ඡායාරූප පොලිසිය මහත්තුරුන් ගිහලා මේක ගැන හොයලා බලනවා. මේ පිල්ලයන් කියන පුද්ගලයාව හිරේ ඉඳලා එයා නිදහස් කරන්න හේතුනේ මොකද එයා හිරේ ඉඳන් DCC චෙයාමන් තනතුරාගෙන එයා ආව දිස්ත්‍රික් සම්බන්ධන කමිටු රැස්වීම වලට. මේ අපපතත් හිරේ ඉන්න ගමන්. ඇයි බය වුනේ? පිල්ලයන් කට ඇරියොත් එimhe ඔක්කොම ලටම ප්‍රශ්නයක් වෙයි කියලා බය වුණා. ඒකයි යාව නිදහස් කරන්න සිදුනේ. ඉතින් මේකේ පිල්ලයන්ගේ මර්ඩර් එක, ඒ කියන්නේ ජෝසප් පෙරාසිංහම 2005 දී මරපු මර්ඩර් එකට සම්බන්ධ යත් එක ඇරෙස්ට් කරපු ගජන් මාමා කියන පුද්ගලයා පහුගිය මාස 6කට කලින් ඉතාමත්ම එකපාරට මැරිලා ගියා. මෙන්න මේ മന്ത്രിවරයෙක්ව බේරන්න මෙතුමාට ඡන්ද 50000යි තියෙන්නේ. ඔබතුමාගේ නමත් කැත කරන්න එපා. මෙතුමාව අර්ථලංගුවට අරගෙන මෙතුමාගෙන් ප්‍රශ්න කරන්න. මේ එක පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරොත් එහෙම ඔක්කොම ඇත්ත හොයාගන්න පුළුවන්. 2005 සිට මේව සම්බන්ධයි. ඔබතුමා ඇත්ත වසන් කරනවා කියන චෝදනාවෙන් ඔබතුමා බේරෙනවා නම් මෙන්න මේ එක පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න කියලා මගේ කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි.